හරිද බලමු මේ සුපිරිම ANC වැඩ කරන ඒ වගේම ඩබල් ඩාක් ඒ වගේ නොයිස් රිඩක්ෂන් ටච් ස්ක්‍රීන් කන්ට්‍රෝල් එකක් තියෙන කන්ට්‍රෝල් ඩිස්ප්ලේ එකක් තියෙන සුපිරිම ඉයර්බඩ්ස් එකක්. ඉතින් මේ තමයි ඉයර්බඩ්ස් එක බලන්න පුළුවන්. මෙතන තියෙන මේ කියන ෆීචර්ස් ටික ඔයාලට මෙතන බලන්න පුළුවන්. ඒ වගේම මේ වගේ තමයි බොක්ස් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලා බොක්ස් එක ඕපන් කරලා බලමු ඇතුලේ මොන වගේද තියෙන්නේ කියලා. ඉතින් මම මේ බොක්ස් එක මෙතනින් රැපින් එක අයින් කරගන්නවා. මේ විදිහට තමයි රැප් කරලා තියෙන්නේ. ඉතින් රැපින් එක අයින් කරලා පස්සේ අපිට මේ විදිහටම ෆීල් එක ගන්න පුළුවන්. මේ වගේ ඔරිජිනල් ඉයර්බඩ්ස් එක ඕපන් කරන විදිහේම ෆීල් එක තමයි දීලා තියෙන්නේ. ඉතින් මුලින්ම ඕපන් කරගත්ත ගමන් අපිට මේක බලන්න පුළුවන් යූසර් මැනුවල් එක. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මේකට මොබයිල් ඇප්ලිකේෂන් එකක් වෙනවා. ඉතින් මොබයිල් ඇප්ලිකේෂන් එක හරහා මේක කනෙක්ට් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැක්කලාදී සාමාන්‍යයෙන් මොබයිල් ඇප්ලිකේෂන් සපෝට් කරන ස්මාර්ට් වොච් තියෙනවා. ඒ වගේම තමයි මේකත් ස්මාර්ට් වොච් එකක් වගේම කනෙක්ට් කරන්න පුළුවන්. මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා ඉතින් මේ විස්තර ටික මේ අපේ යූසර් මැනුවල් එකේ තියෙනවා. ඉතින් මේ කියන ඩිස්ප්ලේ එක නිසා තමයි ඒ අර කනෙක්ටිවිටි එකත් එක්ක අපිට ඇප් එකක් දීලා තියෙන්නේ. මේක තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ අපේ ඉයර්පෝඩ් එක. ඉතින් ඒ වගේම බොක්ස් එක ඇතුලේ තව තියෙනවා මේ විදිහට ලේයර් එකක්. මේක ඕපන් කරාට පස්සේ අපිට මේකට එක්ස්ට්‍රා බට්ස් ටික දීලා තියෙනවා වගේ ඊයේ සයිස් එක අනුව යූස් කරන්න. ඉතින් මේ වගේ ඒ වගේම අපිට කේබල් එකක් දෙන්න මේ charge කරන්න type C කේබල් එකක් තියෙන මේක. ඒ වගේම මේක තමයි බට්ස් ටික. ඉතින් බට්ස් ඇවිල්ලා තියෙන තව අමතරව මේ විදිහට බලා ගන්න පුළුවන්. black color එකෙන්ම තමයි තියෙන්නේ. මොකද මම මේක පර්චේස් කරලා තියෙන black color එකෙන් තමයි පර්චේස් කරපු කලර් එක black. ඒ වගේම white color එකක් මේක බලා ගන්න පුළුවන්. ඉතින් බලමු අපි main device එක. ඉතින් මේක තමයි අපේ main device එක. ඉතින් මේ විදිහට එයාපෝඩ් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඕපන් කරාට පස්සේ සම්පූර්ණ black color එකෙන් බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඒ වගේම මෙතන තියෙන අපිට පේන ඩිස්ප්ලේ එක ඉස්සරහා. ඒ වගේම මෙතන තියෙන අපේ earbuds දෙක. earbuds දෙක උඩ පොඩි මේ ටේප් එකක් තියෙන්නේ. මේක අර ඔන් වෙන එක ඔෆ් කරලා තමයි තියෙන්නේ. මොකද අර මගේ අලුතෙන් වෙන්න නිසා මේක පවර් ඔෆ් වෙලා තියෙන්නේ. ඉතින් මේ දෙක ඕපන් කරාට පස්සේ තමයි මේක සෙන්සර්ස් ඇක්ටිව් වෙලා මේක පවර් ඔන් වෙන්නේ. ඉතින් මේ දේ මම ඒ ස්ටිකර්ස් දෙක අයින් කරගන්නවා. ඉතින් මේ විදිහට අපිට මේක බලන්න පුළුවන්. මේක මම තමයි කලින් කිව්වා වගේ කේබල් එක. මේක type C එහා පැත්තේ තියෙන USB කේබල් එක. type C USB කේබල් එකක් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හොඳ length එකක් තියෙන කේබල් එකක් කියලා ඔයාලට බලන්න පුළුවන් බැලු බැලමට. ඉතින් මේ විදිහට මම මේක මුලින්ම charger එකට ගහනවා. මොකද මේකේ මුල්ම on එකේදී මල පිටින් charger එක ගහන්න ඕනේ. මේ විදිහට අපිට charge වුණාට පස්සේ power up එකේදී මේ මුල් display එක බලන්න පුළුවන්. ඉතින් ලස්සන display එකක් තියෙන හොඳ UI එකක් එක්ක. ඉතින් මේ විදිහට ඔයාලට පේනවා on කරගමන් මේ earbuds එළියට ගන්නකොට මේ විදිහට පේනවා අපිට ලස්සන earbud එක එළියට ගන්නවා. ඒ option ටික මේක double tap කරලා මේක wake up කරන්න පුළුවන්. ඒ වගේම මේකේ music options ANC option එක මේකේ sound effect ඒ වගේම විස්තර ගොඩක් අපිට මේකේ touch screen display එකෙන් බලන්න පුළුවන්. ඉතින් මේකේ music play කරන්න ඒ වගේම මේ settings වලට ගිහලා වාට මේකේ themes මාරු කරන්න මේකේ themes එනවා ඉස්සර screen එකේ. ඒ වගේම මේකේ QR code එකක් දීලා තියෙන මේක අපේ app එක download කරන්න. ඒ වගේම මේක phone එක connect කරාම call history බලන්න. ඒ වගේම game play කරන්න. ඉතින් මේක default game එකක් එනවා. ඉතින් මේ game play කරන්න. ඒ වගේම camera එක කියන්නේ පුළුවන් අපිට remotely. ඒ වගේම calendar එක තියෙනවා. ඒ විස්තර ටික තියෙනවා මෙතන බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ flashlight එක සාමාන්‍යයෙන් අර Bluetooth watch එකගෙන ස්මාර්ට් වොච් එකගෙන ඔප්ෂන් ටික ඔක්කොම මේක බලන්න පුළුවන්. ඉතින් මේක තමයි ටික තියෙන්නේ. ඉතින් මම කලින් කිව්වා මේක ඔයාලට ඇප්ලිකේෂන් එක ගත්තොත් මේක තව දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් මෙතන පවර් බටන් එකක් තියෙන. ඒකෙනුත් මේක wake up කරන්න ඒ වගේ දේවල් ගන්න පුළුවන් පිටිපැත්තේ. ඉතින් ඒක තමයි මූලික වශයෙන් තියෙන්නේ. ඉතින් අද ලස්සන ඩිසයින් එකක් වගේ නිකන් අලුත්ම දෙයක්. ඉතින් මේක ඒ වගේම මෙතන ස්පීකර්ස් සහ මයික්‍රොෆෝන් එක ඒ වගේම charging port එක බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපේ earbuds එක බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මොකද හිතන්නේ වගේ earbuds එකක් ගැන? ඉතින් ඔයාත් මේ වගේ යූස් කරන්න කියලා ඔයාලා පළවෙනි කමෙන්ට් කරන්න. අපි තවත් අලුත්ම වීඩියෝ හම්බ වෙනවා. ඔයාලට සුබ දවසක්. අපේ NM+